දැනුවත් වෙමු. මොකක්ද මේ විශ්ව ශක්තිය කියන්නේ? එහෙම නැත්නම් මේ গুপ্ත ශාස්ත්‍රය කියන්නේ? මේකෙන් අපිට කොහොමද සරණක් පිළිසරණක් ලැබෙන්නේ කියලා අපි මේ පිළිබඳ මුලින්ම අදහසක් දැනගන්න කැමතියි ඔබතුමාගෙන්. දැන් මෙහෙමයි. දැන් මේ බුද්ධ ශාස්ත්‍රය කියන්නේ ඒක ඇත්තම ශාස්ත්‍රයක්. ඒක යంత్ర මන්ත්‍ර තන්ත්‍ර පාවිච්චි කරගෙන කරන වැඩක්. ඉතින් ඇත්තටම මේ ශාස්ත්‍රයේ ඇත්ත ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වර්තමානයේ තියෙන්නේ හැමතැනම මුලාව. ඉතින් අපිට අන්තර්ජාලය දකින්නකොට දකින්න ලැබෙනවා මේ මිනිස්සු කොච්චර රැවටෙනවද කියලා. ඉතින් අර මේක අර ඔබතුමා දැනුවත් කරන්නු කියලා මීට කලින් කිව්වමත් මං කිව්වේ ඒක කරන්න අපි සුදුසු නෑ. අවශ්‍ය කට්ටිය දන්න කියන කට්ටිය අපි හොයාගෙන එනවා. මේ අර අපි මේක අන්තර්ජාලයට මේක මුදා හැරියම එතනත් අර ඒකේ තියෙන ව්‍යාපෘති ගණයටම මේක වැටෙන නිසා. ඉතින් අර ඔබතුමා කිව්වේ හින්දා මේක දැනුවත් වීම පිණිස මිනිස්සුන්ට යමක් කියලා දෙමු කියලා මේ අපි ඉතින් කතා කරන්න කැමැත්ත ඇති වුණේ. ඉතින් මෙහෙමයි මේ ඇත්තටම විශ්ව ශක්තියක් හදාගන්න පුළුවන් සුද්ධ ශක්තියක් හදාගන්න පුළුවන් අපි ඉන්න භූමිවල මේ ඒ යම් ක්‍රියාදාම තියෙනවා ඒ සම්බන්ධව කරන්න. ඒ කියන්නේ මේ ඒක නිකන් විද්‍යාත්මකව එහෙම නිකන් රොකට් සයන්ස් නෙමෙයි. සාමාන්‍ය අපි මිනිස්සුන්ට උදව් කරගෙන මේ කිසිම මිනිස්සුන්ට සතෙකුට සිපාවට කරදරයක් බාධාවක් නොවි මුලින්ම අදිෂ්ඨානයෙන් ඉන්න ඕන එතන තියෙන්න ඕන පිරිසුදුකම. ඊට පස්සේ යම් ක්‍රියාදාම තියෙනවා ඒව අනුගමනය කරපුවම ඉතින් ওই භූමිය වල තියෙනවා නම් යම් කිසි අසුද්ධ ශක්තියක් අසුද්ධ කිරණ භූමි දෝෂ වාස්තු දෝෂ අනිවින කොඩිවින හුනියන් කරපු දේවල් එතකොට ඇස්වහ කටවහ මේ සියල්ලම දුරින් දුත වෙනවා මේ ක්‍රියාදාමයට බැසගත්තම. කියන්නේ ඇත්තටම අපි සිතෙන් පිරිසුදු වීමක් තමයි මෙතන කරන්නේ. ඉතින් සිතෙන් පිරිසුදු වෙනවත් එක්කම අපේ භෞතික හරි ලස්සනට පිරිසුදු වෙනවා. ඉතින් එතකොට දවස ගානේ මේ භූමිය වල තියෙන ශක්තියින් වැඩි වෙලා සුද්ධ ශක්තිය වැඩි වෙලා දැන් අපි යමක් කාට හරි ආපුවම යාගේ ස්වභාවයන් බලලා යාට උචිත යම් ක්‍රියාදාමයක් අපි යාට දෙනවා. මේක අහවල් එක කියලා කියන්න අමාරුයි. එකෙන් එකට වෙනස්. ඒ කියන්නේ අපේ මිනිස්සුන්ගේ කර්මපත වෙනස්. ඒගොල්ලෝ අතීත ජීවිතවල කරගත්ත කුසල් අකුසල් මත තමයි මේ ජීවිතේ යාට යම් කිසි ක්‍රියාදාමයකට නතු කරගන්න වෙන්නේ. ඉතින් මේ ගුප්ත ශාස්ත්‍රය, විශ්ව ශක්තිය, සුද්ධ ශක්තිය හරි මොන නමින් කිව්වත් ලොකු විෂයක්, ලොකු පරිච්ඡේදයක්. ඉතින් මේක මෙහෙමයි කියලා කියන්න එකක් කියලා නෑ. ඔබතුමා ප්‍රශ්න කරන්න. එතකොට මම එකින් එකට මේක කියලා දෙන්නම්. බොහොමත් ස්තුතියි මේ පැහැදිලි කිරීම. මේ සුද්ධ භූමිය සහ ඔබතුමාගේ අතේ තියෙන යෂ්ටිය පිළිබඳව පොඩි හැඳින්වීමක් දැනුවත් වීමක් කරන්න. මේක ඇත්තටම මේ නොපෙනෙන පැත්තත් එක්ක ගනුදෙනු කරනකොට පාවිච්චි කරන එක. ඒ බලා ගන්නවත් එකක් මේ බොහෝ විට උපකාරී වෙන්නේ නොපෙනෙන පැත්තත් එක්ක ගනුදෙනු කරනකොට. ඔය කායකට ඇතුල් නොපෙනෙන ශක්තියක ඇතුල් වෙච්ච වෙලාවක කායින් බැහැර කරන්න වගේ පාවිච්චි කරන එක. ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්. මේ භූමිය නම් ඇවිල්ලා මෙතන ධාතුන් වහන්සේ වැඩ සිටිනවා. බුදුහාමුදුරුවන්ගේ නලල් ධාතුන් වහන්සේ නමකුයි මහා කච්චායන මහා රහතන් වහන්සේගේ ධාතුන් නමකුයි ධාතුන් වහන්සේ නමකුයි වැඩ සිටින්නේ. මහා කච්චායන මහා රහතන් වහන්සේ කියන්නේ මේ දහම විභංග කරලා බෙදලා කෙටි අරපුව මොන හරි මාතෘකාවක් කරන් ඒක කඩලා කෙරවලටම අර දහම දේශනා ප්‍රාතිහාර කරපු උත්තමයි. මේ ඉතින් මේ විශ්වයේ ප්‍රබල තැන් තියෙනවනේ යම් කිසි සුද්ධ ශක්තිය තියෙන. ඒ වගේ ප්‍රබල ස්ථානයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ භූමිය. ධාතුන් වහන්සේ මෙතන ලොකු ආශ්චර්යමත් සිද්ධි වෙනවා. මේ ඉතින් අපි ඒවා නොකියමු. මේ ඒවා ඉතින් අර කියන්න ඕන දේවල් නෙමෙයි. මම එකක් කියන්නම් මේ විශ්වයේ ප්‍රබල ස්ථානයක් මෙතන. ඒක තමයි මට ඒ සම්බන්ධව කියන්න තියෙන්නේ. තව මොන හරි ඔබතුමාට දැනගන්න තියෙනවද ඒ සම්බන්ධව?
නෑ අපි තවත් බොහොමත් ස්තුතියි. අපි තවත් ප්‍රශ්නයකට යමු. ඒ පිළිබඳව ඇත්තටම සෑහීමටපත් වෙන්න පුළුවන් අපිට. මේ වෙලාවේ දැනුවත් වෙන්න කැමතියි ඇත්තටම මොනවා හරි භූමි දෝෂයක්. එහෙම නැත්නම් ආනවින කුඩු විනයක්. මේ වගේ මොනවා හරි දෙයකට මොන වගේ ක්‍රියාපිළිවෙත් අපි අනුගමනය කරන්න ඕන. ඒ වගේම මේ වගේ වත්පිළිවෙත් අපි කරගන්නව නම් විශාල මුදලක් වැය වෙනවද ඇත්තටම මේ කරුණු කාරණා සඳහා. මොකද මිනිස්සුන් කියනවා අධික මිල මුදල් යනවා කියලා මේ වගේ දේවල් සඳහා. ඔබතුමා හිතන්නේ මේක සත්‍යයක්ද? ඇත්තරම ඉතින් මුදල් නම් එහෙම වෙන්නේ නැහැ මේක. පොඩි යම් ද්‍රව්‍ය වස්තු ටිකක් තමයි අවශ්‍ය කරන්නේ. ඒ වස්තු ටික තිබ්බම හොඳටම ඇති. දහස් ගණන් ලස්ස ගණන් ගන්න ඕනේ. අර මිනිස්සු අමාරු වැටිලා ඉතින් මිනිස්සු බලන්නේ මිනිස්සුගේ ප්‍රශ්නේ කොහොම හරි මොකක්තරම් බඩුවක් කරේ විකුණලා හරි තමන්ගේ ප්‍රශ්න නැති කරගන්න. ඉතින් එහෙම මුදල් නම් අය කරන්නේ නැහැ. කොහොමත් ඉතින් දැන් මාව මුණ ගැසෙන්න එන කිසිම කෙනෙක්ට එහෙම මුදල් සම්බන්ධව ප්‍රශ්නයක් එන්න දෙන්නේ මේ දැන් වෙන තැනක නම් වගේ නම් ලොකු ලිස්ට් එකක් ලියලා දෙනවා ඔය ගිහිලා කඩෙන් බඩු ටික අරන් එන්න කියලා. ඉතින් සාමාන්‍ය වැඩකට ගත්තත් 30 40000ක වගේ බඩු යනවා. ඉතින් ඒ බඩු ගෙනාවත් ශක්තියක් හදන්න බෑ එතන. මේ බිම දාලා කඩවල් වල ලොරි වල බිම දාගෙන ගිහලා සුද්ධ සත්‍යයක් හදන්න අමාරුයි. ඉතින් ඇත්තටම මේ අපි නම් ගොක්කත්තක් කැපුවත් ගහකට නැගලා බිම වටන්න නැතුව අරගෙන තමයි යම් ක්‍රියාවන් වලට භාජනය කරගන්නේ. අනිත් එක තමයි පොල් තෙල් පවා අපි හින්දලා තමයි වැඩේ කරන්නේ. මේ මහ ලොකු බඩු බාහිර ටිකක් යන්නේ. ඊට සුළු ද්‍රව්‍ය වස්තු ටිකක් යන්නේ. මුදල් එකකින් එහෙම ගන්න දෙයක් නැහැ මේක. ඉතින් දැන් කියන්නේ ඉතින් එහෙම මුදල් අරගෙන දහස් ගණන් සමාජ රුපියල් පොඩි දැන් ඒ කරන ආයතනය කරන කෙනා ජීවත් වෙන්න යමක් ගන්න එක වෙනයි බොරුවට ගන්න එක වෙනයි. ඉතින් මම දන්න විදිය ලක්ෂ ගණන් ගන්නවා. ඉතින් ලක්ෂ ගණන් අරන් හරි වැඩේ වෙනව නම් කමන්නේ. ඒක වෙන්නේ නැහැ. දැන් මේක අහනකොට දකින්නකොට ගොඩක් මිනිස්සු මේවල වියදම් කරපු අය මේව අහනවා දකින්නවා ඉතින් ඒගොල්ලෝන්ට හිතක්පත් ඇති වෙනවා ඉතින් අපි වෙච්චර ලක්ෂ ගණන් වියදම් කළා කොහොම අපිට කිසි දෙයක් වුන්නේ නැහැ. ඒ සුවපත් මැදුරේ මේ එහෙම සල්ලි මූලික කරගෙන සල්ලි ඉස්සර කරගෙන කරන තැන නෙමෙයි අපි මේක කරන්නේ. මේ ඇත්තරම සේවයක් ලෙස කරන්නේ. ඇත්තරම ජීවත් වෙන්න නෙමෙයි අපි මේක කරන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් ආවොත් ඒ කෙනාගේ ස්වභාවයන් බලලා ඒ ඇත්තරම මුදලක් යනවා කියලා මට එහෙම නිර්ණය කරන්න අමාරුයි. එන බොහොම පොඩි ගාණක් අර අපි තුමු හඳුන් කූරු පෙට්ටියක් කපුරු පැකට්ටයක් අර ඒ වගේ වකට යන ගාණක් ඇරෙන්න මහ ලොකු සල්ලි නම් අපි ගන්න මේක දැන් අපි ඕක දැන් අන්තර්ජාලයට මං මහත්ය කැමති වුණෙත් නැත්නම් මේව දාන්න දැන් ඔක ව්‍යාපාරයක් කරගෙන මිනිස්සු ඉන්නේ. ඒ ව්‍යාපාර කරලා දිගෙන් දිගට එතනින් මිනිස්සු පෝලිං වෙනවා. මං ඔය තැන් නිරීක්ෂණය කරපුවම අපි ඉතින් අර නිරීක්ෂණය කරලා බලනවා ඇත්තටම එතන වැඩක් කරගන්න පුළුවන් තැනක් දිලා ඇත්තටම එහෙම නිරීක්ෂණ තැන් නෑ ඔක්කොම බොරුව තමයි කියන්නේ. මේ මම කෙටියෙන් කියන්නම් මේ මුදල් නම් සුවපත් මැදුර හරහා කවුරු හරි ප්‍රශ්නයක් අරගෙන ආවොත් එතනට අපි කිසිම මුදලක් අය කරන්නේ නැහැ. මේ යම් ඒ වැඩපිළිවෙලට අවශ්‍ය පොඩි බඩු බාහිර ටිකක් තියෙනවා. ඒක සුළු මුදලක් යන්නේ. ඒ ටිකෙන් අපි අපේ ශක්තිය හදලා පෙන්නනවා. ඉතින් පස්සේ මිනිස්සු ගිහිල්ලා අර හිතේ සතුටෙන් ඇවිල්ලා යම් දේවල් කරන්න හදනවා. ඉතින් ඒක වෙන කතාවක්. මේ මිනිස්සුන්ගේ සතුට. එතකොට උනත් අපි කියන්නේ ඒක දන්නට පිනට දෙන විදිහට තමයි අපි කියන්නේ දන් දෙන්න කියලා. කාට හරි සත්‍යකුට සිව්පාවුට හරි කමන්නේ. අපේ ආයතනට එන්න මූලික න්‍යාය අපි දන් දීම. දන් දෙනවා අපි අහිතේ අතහැරලා අපේ යම් මේ අපි කියමු යම් උපක්‍රම ටිකක් අපි මිනිස්සුන්ට කියලා දෙනවා. ඒ උපක්‍රම වල පීඩා ඉන්නකොට නිකම්ම තමන්ගේ ආර්ථික දියුණුව, කරදර බාධා, රෝග පීඩා, නොපෙනෙන පැත්තේ තියෙන ප්‍රශ්න, අනවින පොඩි වින, ඔය ඇස්වහ කටවල්, භූමි දෝෂ, වාස්තු දෝෂ, දුරින් භූත වෙන වැඩ පිළිවෙලක් අපි කියලා දෙනවා. අපි ඒක කියලා දෙන්නේ කිසිම මුදලක් ගන්න නැතුව
ඒක අපි ඇත්තටම කරන්නේ සමාජ සේවයක් ලෙස කරන්නේ. නිහඬව තමයි දැන් අවුරුදු ගානක් තිස්සේ මේක කරගෙන ආවේ. මහත්තයා කතා කරලා කිව්වේ අපි මේ රැවටෙන මිනිස්සුන්වත් බේරගන්න මේ අපි පණිවිඩයකට හරි මේක දාන්න කියලා මම කල්පනා කරලා ඒකයි මහත්තයාට කැමතිත් කිව්වේ මේ ඕන ප්‍රශ්නයක් වත්තක පිටියක තියෙන ඕන ප්‍රශ්නයක් අපි කිසිම මුදලක් අය කරන්නේ නැතුව ඒ ප්‍රශ්නේ භූමියෙන් අයින් කරනවා සුද්ධ ශක්තියක් හදලා දෙනවා ඒක පවත්වාගෙන යන්න ඒ ගෙදර කෙනෙක්ව මූලික කරගෙන අපි යම් වැඩපිළිවෙලක් කියලා දෙනවා ඒක කරගෙන යනකොට ඒ භූමියේ ඉන්න මිනිසුන්ටම තේරෙන්න ගන්නවා මොකද්ද දැන් වෙන්න යන්නේ කියලා. ඉතින් අර වචන වලින් ලොකුවට මට මෙහෙමයි කියලා ලොකුවට කියන්න ඕනේ අපිට ඔය වීඩියෝ එකක් බලද්දිම අන්තර්ජාලයේ පේනවනේ මිනිස්සුන් අන්දර ඇඳිල්ල. ඉතින් මේ මෙතන සුවපත් මන්ත්‍රයට આવොත් අපි විශ්ව ශක්තිය සුද්ධ ශක්තිය හදන යම් ක්‍රියාදාමයක් කියලා දෙනවා. ඒකට අපි මිල සල්ලි මුකුත් ගන්නෑ. මේ ගොඩක් කෙනෙක් ඉන්නවා මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා අපි අපේ ගෲප් වල ඉන්නවා අපි ඒකට අප්ඩේට් එකක් දෙනවා. තමන්ගේ ආගම දහමට අනුකූලව ඒ ආගම දැන් අපි හිතමු ක්‍රිස්තියන් කෙනෙක් කියලා ක්‍රිස්තියන් කෙනෙක්ගේ ආගම ගෙදර පහන තියන ජීසස්ට එයාගේ අර පල්ලියේ වැඩපිළිවෙලක් තියෙන්නේ. ඒ වැඩපිළිවෙලට මුසු වෙන්න අපි ශක්තිය හදන විදිය කියලා දෙනවා. දින කීපයක් යනකොට මාස කීපයක් යනකොට මිනිස්සුන්ට අදහසක් එනවා මොකද්ද කතාව මෙතෙක් කල් රැවටුණා මේ පාර නම් රැවටුන්නේ නැහැ කියලා. ඉතින් අර සල්ලි ඉස්සර වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෑතරම් මේ ශාස්ත්‍රයේ අතීතේ නිකන් කළේ ගමේ වෙද මහත්තයා කට්ටන්ඩි මහත්තයා ඉස්කෝලේ මහත්තයා පන්සලේ හාමුදුරුවෝ ගෙදර ඔය මොකෙනද පැත්තේ ප්‍රශ්නයක් තිබ්බම ලක්ෂයයි ලක්ෂ දෙකයි කියලා ගණන් හිලව් කියන්නේ අහල පහලෙන් බඩු ටික එක්කව කරගත්තා. ඒ රෝගේ හැදලා තියෙන එක්කෙනාට බෙහෙත් කළා. සල්ලි ගන්නෑ. මේ ඉතින් එහෙම එකක් මේ අපේ රටේ තිබ්බේ. දැන් තමයි මේ මුදල් ඉස්සර වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒකට ප්‍රතිවිරුද්ධව තමයි ගමන් කරන්නේ. මහත්ය අහපු ප්‍රශ්නෙට ඕනම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් ඒකට සල්ලි යන්නේ. ඒක තමයි දෙන්න උත්තරය. ඔව් ඉතින් අපි අද දිනේ දිගු වෙලාවක් කතා කරා. නමුත් තවත් පොඩි දෙයක් කියන්න පුළුවන්. තව දෙයක් මට පොඩ්ඩක් එකතු කරන්න ඉතින් මම මේ භූමියට ගොඩ වෙනකොට මම දැක්කා සුවඳ ධූපයක් තියෙන ඔබතුමා විසින්ම නිෂ්පාදනය කරපු සුවඳ ධූපයක්. මට පොඩ්ඩක් ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නකෝ. ඒ කියන්නේ දැන් අපි දුම් අල්ලනවනේ ගෙවල් වල. අපි ගිහලා කඩේ එක නමින් තියෙන දුම් කුඩු අල්ලනවා. ඉතින් කාටවත් අසාධාරණයක් වෙන්න නෙමෙයි මම මේ කියන්නේ මේ ඇත්ත කතාව කියන්නේ. හරියට බල ගන්නලා තිබ්බේ නැති දුම් කුඩු එකක් අපි ඇල්ලුවොත් ඒ සුවඳට අපි හිතමු මේ පාරෙන් මල ප්‍රේතේ ගමන් කර යනවා අපි දුම් අල්ලලා ඉන්නවා. ප්‍රේතයාට ඒ දුමට ආස හිතෙනවා. ඒ ප්‍රේතයා පයින්ව වත්තර. ඊට පස්සේ ඌ වත්තේ ඉන්නේ. අනවශ්‍ය එකක් ඒ වත්තර දාගන්න. අපි හිතනවා නම් දුම් කුඩු අල්ලුවාම දුම් සුවඳ ධූපය අල්ලුවාම තියෙන ප්‍රශ්න නැති වෙනවා කියලා. ප්‍රශ්න නැති වෙන්න පුළුවන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ මම දුම් කුඩු සම්බන්ධව මිනිස්සු අල්ලන ඒකට මගේ වැඩවලට මම දුම් කුඩු හදාගත්තා. ඒ කියන්නේ බල ගන්නවල හදාගත්ත මගේ වැඩ ටික කරනකොට අල්ලන්න. පස්සේ ඉතින් මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය දැන් ඒක අල්ලන්න පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මම අර ඒ සාම්රාණි අවශ්‍ය කරන ද්‍රව්‍ය වස්තු ටික මුදල විතරක් අරගෙන ඉතින් අර මගේ ළඟට එන කෙනෙක් ඉල්ලුවොත් දෙන්න තමයි මම තියන් ඉන්නේ. ඕක කොහොත් කඩවල වලට දාන්නෙත් නෑ මම මේ එහෙම ඒක ව්‍යාපාරයක් ලෙස කරන එකක් නෙමෙයි. හැබැයි අර මගේ මේ කරන වැඩපිළිවෙලට ඒක අවශ්‍ය නිසා මම කඩේ තියෙන දේවල් ගෙනල්ලා අල්ලලා වැඩක් නෑනේ. ඉතින් ඒ හින්දා මම ඒක බල ගන්නවල හදලා තියෙන්නේ. අද දින සාකච්ඡාව නිමා කිරීමටයි සූදානම් වෙන්නේ. අප හා එක්වූ SD ගුණසේන මහත්මයාට බොහොම ස්තුතියි නැවත වරක්. ඉතින් නැවතත් මෙවන් සාකච්ඡාවෙන් හම්බෙනතුරු ඔබ සැමට ජය වේවා.